සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මේ වීඩියෝ එක ගොඩක් සුවිශේෂී. මොකද අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජර්මන් භාෂාව හදාරද්දී මම මුහුණ දීපු ප්‍රධාන ගැටලුවක් ගැන. ඒ තමයි එක්සෑම් ෆියර් එක. සිංහල භාෂාවෙන් කීවොත් විභාග බීතිකාව. ජර්මන් භාෂාවෙන් ප්‍රූෆුන් අංග්ස්ට්. ඉතින් මගේ ජර්නි එකේදී මේ එක්සෑම් බේතිකාව හින්දා මමත් එක්සෑම් ෆේල් වුණා. හැබැයි අද වෙද්දී මම ජර්මානු භාෂාව හොඳින් හදාරලා ජර්මානු සිහිනය සැබෑ කරගෙන ඉන්නවා. ඉතින් මගේ ජර්නි එකේදී මේ එක්සෑම් බීතිකාව ජයගෙන මගේ සිහින හැබෑ කරගන්න මම පෞද්ගලිකව පාවිච්චි කරපු ටිප්ස් 5ක් ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක අරගෙන ඉන්න මම රසිකා ප්‍රියදර්ශනී. මේ වෙද්දි මම ජර්මනියේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වගේම නර්සින් ටීචර් කෙනෙක් විදිහට සේවය කරනවා. ඉතින් මේ වීඩියෝ එක අරගෙන ඉන්න කලින් මම වීඩියෝ එකක් අරගෙන ආවා ජර්මන් භාෂාව ඉගෙනීමට රියල් ටිප්ස් 5ක් කියන එක. ඉතින් ඒකෙදී මම ගොඩක් ඔබ්සර්ව් කරා ගොඩක් අය මේ වීඩියෝ එකත් එක්ක එන්ගේජ් වුණා. ඒකට කමෙන්ට්ස් කරා, ඔයාලගේ ප්‍රශ්න ලිව්වා. ඉතින් ඒකේ දිගුවක් විදිහට මට හිතුණා මේ වීඩියෝ එකෙන් ඔයාලට එක්සෑම් බය අඩු කරගන්න මම පෞද්ගලිකව පාවිච්චි කරපු ටිප්ස් අරගෙන එනවා කියන එක. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙච්ච ඔයාලා හැමෝටම. ඉතින් ඒ වගේම මම ඔයාලට ආරාධනය කරනවා මේ වීඩියෝ එකෙන් ඉස්සරහට යන්න කලින් පොතක් පෑනක් අරගෙන මගෙත් එක්ක මම පාවිච්චි කරපු ටිප්ස් මම එක්ස්ප්ලেইন කරද්දි පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඉවර වුණාම ඒ ටිප්ස් පාවිච්චි කරලා ඒ වගේම ඔයාලගේ රියල් අත්දැකීම් පාවිච්චි කරලා ඔයාලට මේ මූණ පාලා තියෙන එක්සෑම් බය අඩු කරගන්න සෙල්ෆ් ඔයාලටම කියලා ප්ලෑන් එකක් හදාගන්න කියලා. දැන් අපි මුලින්ම බලමු එක්සෑම් බය ඔයාට තියෙනවද කියලා. එක්සෑම් බය කොහොමද එළියට පිළිඹු වෙන්නේ කියලා. ඉතින් උදාහරණයක් විදිහට කිව්වොත් එක්සෑම් බය සිම්ප්ටම්ස් මොනවද කියන එක. ඉතින් එක්සෑම් බයේ ලක්ෂණයක් විදිහට heart rate එක වැඩි වෙන්න පුළුවන්. heart racing කියන එක. මේකට ජර්මන් භාෂාවෙන් හඳුන්වන්නේ Herz Klopfen. Herz Klopfen කියලා. ඒ වගේම sweaty hands. ඒක ජර්මන් භාෂාවෙන් feuchte Hände කියලා හඳුන්වනවා. ඒ කියන්නේ අර අත්වලට දාඩිය දාන එක. ඊළඟ එක තමයි mind goes blank. කොච්චර අපි විභාගෙට ගිහිල්ලා මතක් කරන්න හැදුවත් සමහරලාට විභාගෙට යන්න මේ විනාඩි ගානකට කලින් වුණත් අපේ ඔළුවේ කිසිම අපිට අයිඩියා එකක් එන්නේ නැහැ. ඒකත් එක්සෑම් බයේ ලක්ෂණයක්. ඊළඟට can't sleep before exam. සමහර කට්ටියට එක්සෑම් එකට කලින් දවසේ හරියට නිින්ද යන්නේ. එහෙමත් නැත්නම් සමහර කට්ටියට සතියක වගේ ඉඳලා නිින්ද යන්නෙත් නැහැ එක්සෑම් එක කිට්ටු වෙලා. මේකත් එක්සෑම් බය පිළිබිඹු කරන ලක්ෂණයක්. තවත් ලක්ෂණයක් විදිහට ගත්තොත් forget all vocabulary. අපි කොච්චර කතා කරන්න හැදුවත්, අපි කොච්චර ලියන්න හැදුවත් අපිට මේ වචන දන්නවා. ඒ වුණාට වචනේ මතක් වෙන්නේ නැහැ. වචන ලියා ගන්න බෑ. මේකත් එක්සෑම් බය පිළිබිඹු කරන ප්‍රධානම ආකාරයක්. දැන් අපි බලමු මේ එක්සෑම් බය ඇති වෙන්නේ ඇයි කියලා. විශේෂයෙන්ම මේ එක්සෑම් බය ඇති වෙන්නේ ඇඩ්‍රිනලින් හෝමෝනිය හින්දා. ඉතින් විශේෂයෙන්ම මේ හෝමෝන් එක අපේ බොඩි එකෙන් රිලීස් කරන ඒක හොඳට බලපාන හෝමෝන් එකක්. ඒ කියන්නේ ඒකෙන් අපව වෙන්නේ අපව ප්‍රොටෙක්ට් කරන එක. හැබැයි මේ හෝමෝන් එක වැඩිපුර රිලීස් වුණාම ඒක අපට ස්ට්‍රෙස් එකක් ඇති වෙන්න, බයක් ඇති වෙන්න හේතු වෙනවා. මේ ඇඩ්‍රිනලින් හෝමෝන් එකෙන් ඒක අර වැඩිපුර ස්‍රාවය වුණාම මේක අර බැලන්ස් එක නැතුව ගියාම විශේෂයෙන්ම අපේ මොලේ thinking pattern එකට එයාකින් ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. ඒ හින්දා තමයි අපිට එක්සෑම් එකේදී
හරියට එක්සෑම් එකට ෆේස් කරන්න බැරුව යන්නේ. ඊට අමතරව අපි ශ්‍රී ලංකන්ස්ලා විදිහට අපිට තව චැලෙන්ජ් එකක් තියෙනවා. මොකද අපි සෙකන්ඩ් ලැන්ග්වේජ් එකක් විදිහට එහෙම නැත්නම් ෆොරින් ලැන්ග්වේජ් එකක් විදිහට අපි ඉංග්‍රීසි භාෂාව පොඩි කාලේ ඉඳලම පොඩ්ඩක් ටච් කරලා තියෙනවා. හැබැයි මේ ජර්මන් භාෂාව අපිට ඇවිල්ලා ෆ්‍රෙම්ඩ් ස්ප්‍රාහ එකක් විදිහට, ඒ කියන්නේ ෆොරින් ලැන්ග්වේජ් එකක් විදිහට අපිට ටිකක් අලුත්. ඉතින් අපිට ඒකත් ලොකු චැලෙන්ජ් එකක්. ඒ කියන්නේ ඒකත් ලොකු හේතුවක් වෙනවා අලුත්ම භාෂාවක් හින්දා මේ එක්සෑම් එකට මුහුණ දෙද්දී නිකන් අවිනිශ්චිතභාවයක් ඇති වෙන්න. ඉතින් මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ එක්සෑම් බීතිකාව ඔයාට මට විතරක් නෙවෙයි ජර්මානු භාෂාව හදාරන අයගෙන් ගොඩක් එක්සෑම් වලට ෆේස් කරද්දී 70%ක් විතර කට්ටිය මේ එක්සෑම් ෆියර් එකට ෆේස් කරනවා. ඉතින් ඒ වුණත් මේ 70%ම පේල් වෙන්නේ නැහනේ. එයාලා කොයි වෙලේ හරි ඒ තමුන් ඕන කරන ලැන්ග්වේජ් එක සක්සස් කරගෙන ජර්මනියට එනවා. එයාලගේ ජර්මනියට ආවේ නැතත් ජර්මානු භාෂාව සම්බන්ධව එයාලගේ සිහින සැබෑ කරගන්නවා. ඉතින් දැන් මං හිතනවා ඔයාලා ගාව පෑනක් පොතක් අරගෙන දැන් ඈස්ති වෙලා ඉන්නේ කියලා. අපි මේ ප්‍රශ්නෙට උත්තර දැන් එකින් එක සාකච්ඡා කරමු. ටිප්ස් 1 විදිහට මං අරගන්නේ ප්‍රී ප්‍රෙපරේෂන්. විශේෂයෙන්ම ඔයාලා එක්සෑම් එකට ප්‍රී ප්‍රෙපරේෂන් එකක් තියෙනවා නම් ඔයාලගේ කොන්ෆිඩන්ස් එක හයි. ඒ කියන්නේ ඔයාලා පුවර් ප්‍රෙපරේෂන් එකක් ප්‍රී ප්‍රෙපරේෂන් එකක් තිබ්බොත් ඔයාලා හරියට එක්සෑම් එකට ලෑස්ති වෙලා නැත්නම් ඔයාලා එක්සෑම් එකට යද්දිම ඔයාලගේ එනර්ජි එකෙන් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගෙන තමයි ඔයාලා එක්සෑම් හෝල් එකට ඇතුල් වෙන්නේ. මොකද ඔයාලට කොන්ෆිඩන්ස් එකක් නැහැ එක්සෑම් එකට මුහුණ දෙන්න. ඉතින් අපි මේකෙන් කතා කරමු කොහොමද මේ ප්‍රී ප්‍රෙපරේෂන් එක හරියට ස්ටෙප් බයි ස්ටෙප් ග්‍රෝ කරගන්නේ කියන එක. මේ ප්‍රී ප්‍රෙපරේෂන් කියලා කියන්නේ ජර්මනු භාෂාවෙන් ෆෝබෙරයිටුන් කියන එක. එතකොට ෆෝබෙරයිටුන් equal self vertrauen. self vertrauen කියලා කියන්නේ ජර්මනු භාෂාවෙන්, ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් අපි හඳුන්වන්නේ confidence කියලා. ඉතින් මේකෙදි confidence එක අපි ගත්තොත් ඒක ඇවිල්ලා අර එක්සෑම් බීතිකාව කියන රෝගයට දෙන ප්‍රධාන මෙඩිසින් එකක් වගේ. දැන් අපි බලමු මේ ප්‍රී ප්‍රෙපරේෂන් එක අපි ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද හදාගන්නේ කියන එක. ප්‍රී ප්‍රෙපරේෂන් එකේ පළවෙනි පොයින්ට් එක තමයි ඔයාලා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ ඔයාලා එක්සෑම් එකට ෆේස් කරන්නේ මොන ඉන්ස්ටිටියුට් එකේද කියන එක. ලංකාවේ ඉන්න කෙනෙක්ට available ඉන්ස්ටිටියුට් විදිහට ගොතේ ඉන්ස්ටිටියුට් එක OSD ඉන්ස්ටිටියුට් එක හඳුන්වන්න පුළුවන්. හැබැයි වෙන රටක ඉන්න ශ්‍රී ලාංකිකයෙක්ට ටෙල්ක් එක, ඩැෆ් එක ඒ වගේ ඉන්ස්ටිටියුට් වලත් එක්සෑම් කරන්න පුළුවන්. දැන් ඉන්ස්ටිටියුට් එක තෝරගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඒකට හරියන විදිහට ඔයාලා ගැළපෙන ටීචර් කෙනෙක්ව තෝරගන්න එක. ඉතින් ඔයාලා සමහර වෙලාවට දැන් OSD වලට උගන්වන ටීචර් කෙනෙක් තෝරගෙන ගොතේ ඉන්ස්ටිටියුට් එකේ එක්සෑම් කරලා හරියන්නේ නැහැ. ඔයාලා OSD එකේ එක්සෑම් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ගොතේ එකට උගන්වන ටීචර් කෙනෙක් තෝරගෙන හරියන්නේත් නැහැ. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ෂෙයා කරොත් මම ඔතන මුලින්ම වලේ වැටුණා. වැටිච්ච හින්දා තමයි ඔයාලත් එක්ක ඔයාලට බේරෙන්න ඕනේ හින්දා මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්නේ. දැන් මම උදාහරණයක් විදිහට මම තෝරගත්තේ යුනිවර්සිටි එක. එතකොට ඒ යුනිවර්සිටි එකේ ටීචර් ගොතේ එක්සෑම් එකට ඉගැන්නුවේ නැහැ. එයා මගේ ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරන්න තමයි ඉගැන්නුවේ. හැබැයි එක්සෑම් එකට ගියාම දැන් ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් වුණාට පළවෙනි පාර මම පාස් වුණේ ශ්‍රයිබන් එකයි එක්ස්ප්‍රෙෂන් එකයි විතරයි. මගේ හොඳට නොලෙජ් එක තියෙනවා. කතා කරගන්න පුළුවන්. හැබැයි හියර් ඇන්ඩ් ලිසන් එක මං ඉම්ප්‍රූව් කරලා තිබ්බේ නැහැ. පළවෙනි පාරම පෙල්ලේ දෙක. ඉතින් මේ සිටුේෂන් එක ඇනලයිස් කරද්දී ඔයාලටත් තේරෙනවා ඇති මම ලැන්ග්වේජ් එක ඉගෙන ගත්ත තෝරගත්ත ඉන්ස්ටිටියුට් එක මං එක්සෑම් කරපු තැන තවත් තැනක්. ඉතින් two different. කොහොමද මං පාස් වෙන්නේ? ඊළඟට ඔයා කරන්න ඕන දේ තමයි එක්සෑම් ඩේට් බුක් කරගන්න එක. හැබැයි මේ එක්සෑම් ඩේට් බුක් කරද්දී විශේෂයෙන්ම ඔයාට කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනේ. මේ ලෙවල් එකට ඕන කරන විදිහට මම නොලෙජ් එක අතින් අප්ඩේට් වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයා විතරක් සෙල්ෆ් තීරණයක් ගන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාගේ ටීචර් එකෙන් ඔයා ෆීඩ්බැක් එකක් ගන්න. මම මගේ ලෙවල් එක
මේ එක්සෑම් එකට ඕකේද? ඉතින් ඔයාගේ තීරණේ ටීචර්ගේ තීරණේ එක්ක ඔයා එක්සෑම් ඩේට් එක බුක් කරන්න ඕනේ. දැන් එක්සෑම් එක බුක් කරාට පස්සේ ඔයා ඔයාගේ නොලෙජ් එක හැමතිස්සෙම ටෙස්ට් පේපර්ස් කර ටෙස්ට් කරලා බලන්න ඕනි එක්සෑම් එකට කලින්. මේ ටෙස්ට් පේපර්ස් කරනවා නම් එතනදී ඔයා ඔයාගේ එන්වයරන්මන්ට් එක හදා ගන්න ඕනේ අර එක්සෑම් හෝල් එකේ වගේ. විශේෂයෙන්ම ඔයයි කාමරේ එන්ටර් වෙන දොරට ඔයා ලොක් කරලා එළියෙන් ඕනනම් ඔයාට බෝඩ් එකක් දාන්න පුළුවන් do not disturb කියලා. අන්න එතන ගෙදර කට්ටියව දැනුවත් කරන්න හරි විදිහ දැන් ඔයාලට අර මුලින්ම වගේ දැන් තියෙනවනේ හරි නොලෙජ් එකක් කොහොමද මේ එක්සෑම් ෆෝමැට් එක කියලා. හරියට ටයිමින් තියන්න අර එක්සෑම් එකට ඔයා ෆේස් කරන විදිහටම ඉඳලා ඒ එක්සෑම් ප්‍රෙපරේෂන් ටික කරන්න අඩුම ගානේ මොක් ටෙස්ට් 10ක් අවම ඊට වැඩි ප්‍රමාණයක් අනිවාර්යෙන්ම කරන්න. මේ ප්‍රෙපරේෂන් එක හරියටම කරගත්තොත් ඔයාලට එක්සෑම් එක දවසට ඔයාලා හොඳ කොන්ෆිඩන්ස් එකකින් තමයි මේ හෝල් එක ඇතුළට යන්නේ. දෙවෙනි ටිප් එක විදිහට මම ඔයාලට හඳුන්වලා දෙන්නේ ස්මාර්ට් ස්ටඩි ප්ලෑන්. what is a smart? මේක ජර්මන් භාෂාවෙන් අපිට කියන්න පුළුවන් was bedeutet smart. bedeutet කියන්නේ mean කරන්නේ මොකද්ද කියන එක තමයි ඒකෙන් අහන්නේ. එතකොට study plan එකට ජර්මන් භාෂාවෙන් කියන්නේ learn plan. දැන් අපි පාඩම් කරන එක ගොඩක් අය මහන්සි වෙලා පාඩම් කරනවා. මහන්සි වෙලා පාඩම් කරපු පළියට එක්සෑම් පාස් වෙන්නේ නැහැ. ඔයාලා පාඩම් කරන්න ඕනේ ස්මාර්ට් විදිහට. ඒ ස්මාර්ට් විදිහට පාඩම් කරද්දී ඔයාලා අනුමාන කිරීම වලින් අයින් වෙනවා. ඒකෙන් වෙන්නේ ඔයාලගේ විභාග බය අඩු වෙලා ඔයා හරියටම ඩිරෙක්ට් ප්ලෑන් එකකට එක්සෑම් එකට ෆේස් කරන්න ඉගෙන ගන්නවා. දැන් අපි එකින් එක බලමු මොකක්ද මේ ස්මාර්ට් කියන්නේ. S කියන්නේ ස්පෙસિෆික් කියන එක. ඉතින් ස්පෙસિෆික් එකේදී ඔයාට ක්ලියර් ගෝල් එකක් මේ පාඩම් කරන්න තියෙන්න ඕනේ. උදාහරණයක් විදියට I will pass ගොතේ B1 prüfung B1 exam by June 2026. අන්න ඒ වගේ ප්ලෑන් එකක්. එතකොට ස්පෙસિෆික්. ඔයා කරන්නේ මොකක්ද එක්සෑම් එක? මොන මාසෙද ඔයා මේ එක්සෑම් එක කරන්නේ? මොන අවුරුද්දේද මේක කරන්නේ? එතකොට ඔයාට ක්ලියර් ප්ලෑන් එකක් තියෙනවා. ඒ ප්ලෑන් එකට තමයි ඔයා ස්ටඩි කරන්නේ. ඒක තමයි ස්පෙસિෆික්. M measurable. මේ measurable එකෙන් ඔයාට ඔයාගේ ස්ටඩි ප්ලෑන් එක ට්‍රැක් කරන්න පුළුවන්. අපි හරියට අර DHL පැකට් එකක් මේවා කරාම අපි ඒ පැකට් එක ට්‍රැක් කරන්නේ. අන්න ඒ විදිහට. ඔයාට කරන්න පුළුවන් one mock exam every Friday. ඔයාලට නිවාඩුවක් තියෙන අර එක්සෑම් ඩේට් එහෙම මේවා කරගත්තට පස්සේ නැත්නම් ඊට කලින් හෝ ඔයාලට එක දවසක් අනිවාර්යෙන්ම ඔයාලා තියාගන්නවා මේ ඔයාගේ නොලෙජ් එක මෙෂරබල් කරන්න. ඔයා හැමතිස්සෙම උගන්නන දේ ආය චෙක් කරලා බලනවා ඒක එක්සෑම් එකට ඔයාලට යූස් කරන්න පුළුවන්ද කියන එක. මේක තමයි මෙෂරබල් කියලා හඳුන්වන්නේ. ඊගාවට විශේෂම පොයින්ට් එක තමයි A achievable. achievable එකේදී ජර්මන් භාෂාවෙන් කිව්වොත් erreichbar. උදාහරණයක් විදිහට ඒක රියලිස්ටික් වෙන්න ඕනේ. ඔයාට ඔයාගේ ඩියුටි එකක් එක්ක. එහෙමත් නැත්නම් ඔයා මේ වෙද්දි යුනිවර්සිටි එකක ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. වෙන ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්කෝලේ යන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට රියල් වෙලාවක් තියෙනවා මට මෙන්න මේ වෙලාව තමයි ජර්මන් භාෂාවට යොදන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට ඔයාට ෆ්‍රී ටයිම් එක තියෙන්නේ පැය එකමාරයි දවසට. එහෙනම් ඔයා මේක ජර්මන් භාෂාව හදාරන්න ඔයාට යොදන්න පුළුවන් පැය එකමාරයි. එතකොට ඔයා රියලිස්ටික් විදිහට මේක හදාගන්න පුළුවන් 1.5 hours per day. එතකොට ඔයා ඔයාගේ ඩේලි රූටින් එක හොඳට ඔබ්සර්ව් කරලා මට කොයි වගේ වෙලාවක්ද මේ ලැන්ග්වේජ් එකට දාන්න පුළුවන්. අන්න ඒ විදිහට achievable කරන්න පුළුවන් විදිහට මේක ඔයාගේ ලර්න් ප්ලෑන් එක හදාගන්න ඕනේ. ඊළඟට T එකෙන් time bound. time bound කියන්නේ දැන් අර මුලින්ම මම කියවනේ ඔයාලා ඕකේ නම් ටීචර්ත් ඕකේ කරනවා නම් ඔයාලට කොන්ෆිඩන්ස් තියෙනවා නම් ඔයාලා
එක්සෑම් එක බුක් කරනවා කියන එක. අන්නේ එක්සෑම් එක අපි හිතමු දැන් ඔයාලා ජූනි 22ට එක්සෑම් බුක් කරා. හැබැයි ජූනි 22ට බුක් කරාම ඔයා ඊට කලින් දවසේ රෑ තමයි ප්‍රෙපරේෂන් කරන්න පටන් ගන්න. නැත්නම් ඊට සතියකට කලින්. ඔයා ඕබෆෝඩෙට් වෙනවා. ඕබෆෝඩෙට් වෙනවා කියන්නේ ඔයා ඒකෙන් ගොඩක් ආතතියටපත් වෙනවානේ. ඒකින්ද ඒකට කරන්න ඕනේ ඔයා ජූනි 22 එක්සෑම් බුක් කරා නම් ඊට කලින් ඒක රියලිස්ටික් විදිහට ඒ වෙලාව අඩුම ගානේ සති 8කට කලින් ඔයාලා ප්‍රෙපරේෂන් පටන්ගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලා ටයිම් එකට ඒක කරන්න පුළුවන් වෙන්නේ. ටයිම් බවුන්ඩඩ් වෙන්නේ. දැන් ඔයාලා ගාව පොතයි පෑනයි මේ වෙදි තියෙනවනේ. දැම්මම ටිප්ස් ඊළඟ ටිප් එකට යන්න කලින් ඔයාලා ඔයාලගේ ගෝල් එක ලියන්න. කවද්ද එක්සෑම් තියෙන්නේ? දවසට පැය කොච්චරක්ද ඔයාලා වැඩ කරන්නේ? ඊට පස්සේ ඒ වෙනුවෙන් ඔයාලා කොයි වගේ කවද්ද ඔයාලා මොක් ටෙස්ට් එක කරන්නේ? ඉතින් ඔයාට හරියන විදිහට ඔයාගේ මේ ස්ටඩි ප්ලෑන් එක ස්මාර්ට් විදිහට ලියලා ටිප්ස් 3ට එන්න. තුන්වෙනි ටිප් එක හැටියට මම ඔයාලට හඳුන්වන්නේ මම ඔයාලට කියන්නේ ඔයාලා ප්‍රොටෙක්ට් වෙන්න ඕනේ ටොක්සික් පීපල්ස් ළඟින්. මේ ටොක්සික් කට්ටිය හරියට නිකන් වෛරස් එකක් වගේ. ඒ කට්ටිය ඔයාලගේ කොන්ෆිඩන්ස් එක, ඒ වගේම ඔයාලගේ මොටිවේෂන් එක, ඒ වගේම ඔයාලකින් එළියට එන්න තියෙන රිසල්ට් එක ඔක්කොම කඩා බිඳලා දානවාමයි. ඉතින් මේ ටොක්සික් පීපල්ස්ලා ඔයාලගේ සෝන් එකේ ඉන්නවනම් ඔයාලට ඔයාලගේ හරි ශක්තිය ඉස්සරහට අරගෙන මේ එක්සෑම් එක කරගන්න බෑ. ඉතින් මේ ටොක්සික් පීපල්ලා මෙච්චර අපට බලපෑමක් කරනවා නම් අපි දැනගන්න ඕනේ මේ ටොක්සික් පීපල්ස්ලා අපේ සෝන් එකෙන් ඈඩ් කරලා තියාගන්න. ඉතින් මේ ටොක්සික් පීපල්ස්ලා ඈඩ් කරන්න නම් ඔයාලා දැනගන්න ඕනේ මේ ටොක්සික් පීපල්ස්ලා කවුද කියන එක. එයාලගේ ලක්ෂණ මොනවද? දැන් අපි කතා කරමු ටොක්සික් පීපල්ස්ලා හඳුනගන්නේ කොහොමද කියලා. සමහර කට්ටිය ඔයා ළඟට ඇවිල්ලා ඔයාට කියනවා ඇති ජර්මන් භාෂාව හරි අමාරුයි, අපිට මේක කරගන්න බැහැ. අන්න ඒ කට්ටිය හරි ටොක්සික්. ඒ කට්ටිය කෙලින්ම කරන්නේ ඔයාලගේ අර හයි වයිබ් එක. කියන්නේ ඔයාලා යම්කිසි වයිබ් එකකින් මේ ජර්මන් භාෂාව කරන්න මුල පුරලා තියෙන්නේ. ඇවිල්ලා කියන්නේ අර කනට කොඳුරනවා දවස ගානේ හම්බෙන ගානේ කියනවා ජර්මන් ලැන්ග්වේජ් එක අමාරුයි, හම්බෝ කරගන්න බෑ. මමත් කරා මටත් කරගන්න බැරුව ගියා. අරයත් කරා එයාටත් කරගන්න බැරුව ගියා. මෙයත් කරා මෙයාට කරගන්නත් බෑ. ඔන්න ගෲප්ස් වල ලියනවා, අතන ලියනවා, මෙතන ලියනවා. බෑ. ඒ කට්ටිය තමයි පළවෙනි ටොක්සික් ගොඩට අයිති වෙන කට්ටිය. ඊළඟ කට්ටිය ඔයාට ෆීලින් එකක් දෙන්න පුළුවන්. කොහොම ඔයා කරගෙන ගියත් ඔයා පේල් වෙනවා. මේ විදිහට කියන්න පුළුවන්. ඒකින් වෙනවයි කොන්ෆිඩන්ස් එක. කොන්ෆිඩන්ස් එක අඩු කරනවා. සමහරට ඔයාගෙන් හයි ඔයා ටෙස්ට් පේපර් එකක් කරලා බැලුවද? ඔයාට මේකට ලකුණු තිබ්බද? ලකුණු කීයද තිබ්බේ? ඊළඟ ටොක්සික් කට්ටිය තමයි දැන් ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න ඔයා පටන් ගත්තාම ඔයායි ගාවට එන්න පුළුවන් ප්ලෑන් එකක් නැතුව වැඩ කරන කට්ටිය. ඇවිල්ලා කියන්න පුළුවන් ඔහොම ප්ලෑන් එකකට වැඩ කරන්න ඕනේ. just give up. මේක ටිකක් පොඩ්ඩක් අපි මේ විදිහට ප්ලෑන් මේ විදිහට වැඩ කරලා අපිට මේක කරලා දාන්න පුළුවන්. ඕකට මොකටද ස්මාර්ට් ප්ලෑන් එකක් හදාගන්නේ? ඔන්න ඔය විදිහට ඔයාට හරි ආදරෙන් ඔයාට මේ වැඩක් තියෙනවා, ඔයාට මේ වැඩක් තියෙනවා, ඔයා හොස්පිටල් එකේ ඩියුටි කරනවා, ඔයාට බබාලත් තියෙනවා. එහෙම තියෙද්දි ඔයා කොහොමද අනේ මෙහෙම මේ ස්මාර්ට් ප්ලෑන් එකකට වැඩ කරන්නේ? ඔන්න ඔහේ කරලා දාන්නනේ. අන්න ඒ විදිහට කියන කට්ටිය තමයි ඊළඟට ටොක්සික් අය. දැන් අපි ටොක්සික් කට්ටිය ගැන හඳුනාගත්තනේ. මේ ටොක්සික් කට්ටිය මේ වෙද්දිත් ඔයා ගාව ඉන්න පුළුවන් හරි ඇනලයිස් එකක් ඔයා කරලා බැලුවොත්. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ සෝන් එකකින් ඒ ටොක්සික් කට්ටිය ඈඩ් කරන්න. තරහ වෙන්න එපා ඒ කට්ටිය, මේව කරන්න එපා. පොඩ්ඩක් ඈතින් තියාගන්න. එයාලා කියන දේවල් වලින් ඔයාලා පල්ලෙහාට වැටෙන්න එපා. ඔයාලට තව දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි මේ ජර්මන් ඔයාලගේ ප්ලෑන් එකට ඔයාලට උදව් කරන, ඔයාලත් එක්ක අත්අල්ලගෙන ඉදිරියට එන හයි වයිබ් එකක් තියෙන පීපල්ස්ලා ඔයාලගේ සෝන් එකට ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු
කොහොමද ඔයා මේ හයි වයිබ් එකක් තියෙන කට්ටිය අඳුරගන්නේ? ඒ වගේම ඔයාගේ සෝන් එකට කොහොමද මේ හයි වයිබ් එකක් තියෙන කට්ටිය එකතු කරගන්නේ කියන එක. මේ හයි වයිබ් එකක් තියෙන කට්ටිය අඳුන ගන්න පුළුවන් ඔයාලට. එයාලා හැමතිස්සෙම කියන්නේ you can do it. I believe in you. ඔයාට කොච්චර ඔයාගේ පරාජයන් තිබ්බත් ඔයාට අමුරුකම් තිබ්බත් එයා හැමතිස්සෙම ඔයාව විශ්වාස කරනවා. ඔයාට මේ දේ කරන්න පුළුවන් කියලා. ඔයාට හැමතිස්සෙම කොඳුරනවා. ඔයාගේ එනර්ජි එක, කියන්නේ ඔයාගේ මොටිවේෂන් එක බූස්ට් කරනවා. අන්න ඒ කට්ටිය තමයි හයි වයිබ් එකක් තියෙන අය. උදාහරණයක් විදිහට මම වැටිච්ච හැමතිස්සෙම මට පුළුවන්, ඔයාට පුළුවන් කියලා මට හයි වයිබ් එකක් උනේ මගේ හස්බන්ඩ්. ඒ වගේම මේ හයි වයිබ් එකක් තියෙන කට්ටිය ඔයාලට ඉන්වයිට් කරන අපි එකතු වෙලා ඉගෙන ගමු. එකතු වෙලා ඉගෙන ගනිද්දි එයාලා නොදන්න දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා. ඔයාගේ වැරදි තැන් එයාට දැනුණොත් එයා ඒක නිවැරදි කරනවා. ඒ වගේම ඔයා හොඳ පර්ෆෝමන්ස් පෙන්නද්දි ඒකට ඔයාට ඇප්‍රීෂিয়েට් කරනවා. ඔය කකුලෙන් අදින්නේ නැහැ, තව කරන්න, තව කරන්න. අන්න ඒ විදිහට. අන්න ඒ වගේ කට්ටියත් එක්ක ඔයාට මේ ගමන යන්න හරි ලේසි. අන්න ඒ වගේ හයි වයිබ් එකක් තියෙන කට්ටිය තමයි ඔයත් එක්ක ඉන්න ඕනේ. හතරවෙනි ටිප් එක විදිහට එක්සෑම් ඩේ රූටින් එක, රිචුවල් එක හඳුන්වන්න පුළුවන්. ඔයා නැගිට්ට වෙලාවෙ ඉඳන් තමයි එක්සෑම් ඩේට් එක පටන් ගන්න. එහෙම නැතුව ඔයා එක්සෑම් හෝල් එකට ගිහිල්ලා පේපර් එකට ඉඳගත්ත තැන ඉඳලා නෙවෙයි. ඉතින් උදේ හරියට නැගිටින්න නම් ඔයා කලින් දවසේ පහුවදා ප්ලෑන් කරලා තියෙන්න ඕනේ. ඔයා අඩුම වශයෙන් රෑ පැය 7ක් 9ක් නිදිය ගන්න ඕනේ. එතකොට මේ නිින්දට කලින් ඔයාලා අනිවාර්යෙන්ම හෙට දවස ප්ලෑන් කරලා තියෙන්න ඕනේ. ඔයාගේ හැම දෙයක්ම පැක් කරලා තියෙන්න ඕනේ. ඔයාගේ ඩෙන්ටිටි එක, රෙජිස්ට්‍රේෂන් එක, ලියන පෑන් හරියට ලියවෙනවද? ඊට පස්සේ ඔයා ඇඳගෙන යන එක, ගෙනියන දේවල්, උදේට ගෙනියන්න කෑම ඔයා හදා ගන්නවද? එහෙම නැත්නම් අම්මට කියලා හදා ගන්නවද? එහෙම නැත්නම් හස්බන්ඩ් හරි වයිෆ් හරි හදලා දෙනවද? අන්න ඒ විදිහට ඒවත් රෙඩි කරගන්න ඕනේ. ඒ වගේම ගොඩක් අය කරන වැරද්දක් තමයි කලින් දවසේ රෑ පාඩම් කරනවා අන්තිමට මේසේ උඩ නිින්ද ගිහිල්ලා. ඒක හරියන්නේ නැහැ. සමහර කට්ටිය ඒ වෙලාවේ තමයි අලුත් දේවල් ඉගෙන ගන්නේ. සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක පල්ලෙහාටම වැටෙනවා. ඔයාලා ඒ වෙලේ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම බිලීව් කරන්න. ඔයාව ට්‍රස්ට් කරන්න. ඉගෙනගත්ත දේවල් පොඩ්ඩක් ක්වික්ලි බලා ගන්න. හැබැයි අලුත් දේවල් ඉගෙන ගන්න යන්න එපා. හොඳ කොන්ෆිඩන්ස් එකෙන් නින්දට යන්න. ඉතින් දැන් උදේ හරි වෙලාවට හැරුණාට පස්සේ අනිවාර්යයෙන්ම උදේ කෑම නම් අමතක කරන්න එපා. සමහර කට්ටිය බඩගින්නේ තමයි එක්සෑම් එකට වාඩි වෙන්නේ. ඉතින් අපේ මොලේ හරියට වැඩ කරලා ඒ උත්තර හරියට ලියන්න නම් අපිට එනර්ජි එකක් තියෙන්න ඕනේ. බඩගින්න ගිහිලා ગેස්ට්‍රයිටිස් වැඩ වෙලා ඊට පස්සේ ඇඟට පණක් නැතුව අපේ හරි නොලෙජ් එක අර පේපර් එකට හරි මේවකට හරි එළියට එන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න. ඒ වගේම ඔයාලට පොඩ්ඩක් පැනික් වගේ නම් බයක් තියෙනවා නම් පොඩ්ඩක් ඉන්හලේෂන් ටෙක්නික් කරන්න පුළුවන්. බොක්ස් බ්‍රීදින් හොඳටම මේකට වැදගත්. තවත් විදිහකට ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ඇතුලෙන් එන කතාව පොසිටිව් සෙල්ෆ් ටෝක් එකක් වෙන්න ඕනේ. මම හොඳට ලැහැස්ති වුණා, මට මේක හොඳට කරන්න පුළුවන්. එහෙම නැතු අනේ මට අතනත් බෑ. මෙතන පොඩ්ඩක් ප්‍රශ්නයක් આવොත් මට මොකද වෙන්නේ? ඇහෙන්නේ නැතුව ගියොත් මට මොකද වෙන්නේ? අන්න ඒ වගේ නෙගටිව් එකකට යන්න එපා. හැම තිස්සෙම සෙල්ෆ් පොසිටිව් ටෝක් එකක් ඔයාගෙන් තියාගන්න. ඉතින් දැන් එක්සෑම් හෝල් එක ගාවට ගියාට පස්සේ ඔන්න ඔතනදිත් ඔයාලා පරිස්සම්ම වෙන්න ඕන තැනක් තමයි ආය අර ටොක්සික් කට්ටිය එන්න පුළුවන්. විශේෂයෙන්ම ඔතනදී තනියෙන් ඉන්න එක තමයි හොඳම දේ. එහෙම නැත්නම් හයි වයිබ් එකක් තියෙන කට්ටියත් එක්ක එකතු වුණොත් තවත් හොඳයි. එහෙම කට්ටිය නැත්නම් ඔයා තනියෙන් ඉන්න. තනියෙන් මේව කරලා ඇතුළට යන්න. ඉතින් පස්වෙනි ටිප් එක, අවසාන ටිප් එක හැටියට මම ඔයාලට අරගෙන එන්නේ ඔයාලා එදිනෙදා ජීවිතේ වැඩ කරද්දි මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගනිද්දි හැමතිස්සෙම පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියාගන්න එක. ඉතින් මේකෙදි ඔයාලට ගන්න පුළුවන් ඔයාලා මේ දැන් අර මං කියවන ස්මාර්ට් ප්ලෑන් එකක් විදිහට වැඩ කරන්න කියලා. ඒ ස්මාර්ට් ප්ලෑන් එකේදී ඔයාලා යම්කිසි වින් එකක් කරනවා, අචීව් කරගන්නවා. මේ දවසේ මම වචන 20ක් පාඩම් කරා, මේ දවස් දෙකේ මම වචන 20ක් පාඩම් කරා, මේක මට හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඒක සෙලිබ්‍රේට් කරන්න. ඒකට තෑන්ක්ස්ෆුල් වෙන්න. මොකද ඔයා ඊට දවස් ගානකට කලින් මේ වචන 20 දන්නේ නැහැ. අන්න ඒ වගේ චූටි දේවල් ඔයාගේ ජීවිතේ ඔයා ජර්මන් ලැන්ග්වේජ් ජර්නි එකේ සෙලිබ්‍රේට් කරන්න ඉගෙන ගන්න.
ඒ වගේම ජර්මන් නේටිව් ස්පීකර්ස්ලා ප්‍රෝඩ්කාස්ට් කරන ගොඩක් YouTube තියෙනවා, ඩොයිච් වේල අන්න ඒ වගේ දේවල් ඇහෙන්න සලස්වන්න. මොකද එයාලගේ ප්‍රොනවුන්සියේෂන් ඔයාලට ෆැමීලියර් වෙනවා. ගොඩක් වෙලාවට හර්න් වෙලදී මේ නේටිව් ස්පීකර්ස්ලා කතා කරන දේවල් තමයි එක්සෑම් එකේදී ඔයාලට ඇහෙන්නේ. එතකොට ඒක ඔයාලට ෆැමීලියර් හින්දා එක්සෑම් එකට ලේසි. මේ වීඩියෝ එක අවසාන වෙනකල් රැඳිලා හිටපු ඔයාට මේ එක්සෑම් බය කියන්නේ මොකද්ද? එක්සෑම් බයට හේතු මොනවද? ඒක අවම කරගන්න නම් අපි අපෙන් මොනවද හදාගන්න ඕනේ? ඒ දේවල් මේ වෙද්දි මම ඔයාලත් එක්ක ෂෙයා කරලා තියෙනවා. ඉතින් ඒ ෂෙයා කරපු අදහස් ඔයාලට වටිනවනම් ජස් කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් දක්වන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් ඒ වගේම ඔයාලා දන්න කෙනෙක්ට වැදගත් කියලා හිතෙනවා නම් එයාලත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.